ඇන්ටමේ මොකද තාත්තේ? බලට වැඩක් බාර දුන්නොත් ඔහොමම නෙවා. මගේ අකා උසන්න තුන් ඔය ෆෝන් එකෙන් ගෙනෙ මෙහෙට. ෂි. ගොබ්බයා. ජගත් මම රාණි අක්කා. මොකද වැඩේ? ඔබ දන්නවනේ මේ වැඩේ ඔට්ටක් හරි ගැස්සුනොත් අපි ඔක්කොම කොටු වෙයි. ආගේ හින්දා ඔය කෙල්ලව පරිස්සමට මම ළඟට අරන් වරේ. තේරුණානේ? හැබැයි කෙල්ලට නියපිටක හානියක් වෙන්න බෑ. පැය වාගේයි. දීපා එච්චර මුරන්දි වෙන්න එපා. මට උඹත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. හැබැයි මට ගනුදෙනුව තියෙන්නේ උඹේ පෙම්වතා එක්ක. ඒක ඉවර වුණා ගමන් මට යන්න පුළුවන්. එන්ට මේකට කණ්ඩ දීපන්. හැබැයි වැඩිය දැඟලුවොත් චුට්ටක් ගෙදර යන එක අමාරු වෙයි. දේවමානේ කරගන්න එපා ඒක. සුද්දමේ ඔබ දන්නවනේ මේ රාණි අක්කා කියන්නේ දිව දෙකේ ගෑණියෙක් නෙමෙයි. කිව්වොත් ඒක කරනවා. මට මේ කෙල්ලගෙන් වැඩක් නැහැ. මට ඕනේ මගේ සල්ලි. කොල්ලා මට සල්ලි දුන්න ගමන් මේ ගේම් එක ක්ලෝස්. හැබැයි එහෙම නැතුව ਉਹ අනවශ්‍ය විදිහට දඟලන්න ආවොත් මේක දිග්ගැහි. එච්චරයි. මං හිතන්නේ ਉਹ එච්චර මොඩයි කියලා. කන්නේ නැත්තම් වලින් හරි කවපන්. මොකද කෙල්ල හාමත් වුණොත් ටිකක් බරපතල කේස් එකක් වෙනවා. ඒක වෙන්න දෙන්න එපා. මොකද මේ රාණි අක්කා කියන්නේ වරදක් නොකරන කිසිම කෙනෙකුට දඬුවම් දෙන්න මිනිස්සෙක් නෙවෙයි. මට ඒකිට කිසි කේස් එකක් නැහැ. හොඳට සලකපන්. ඒකටත් මං ඕන දෙයක්ෝ. පළ. ෂිට්. සුද්දමේ මට අරන් දීපන් අරුට කෝල් එකක්. හෙලෝ. මං හිතන්නේ මේ කතා කරන්නේ මානක. උඹ දැනටමත් දන්නවනේ මං කවුද කියලා? මං රාණි. මාලක. උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අංජු දැන් ඉන්නේ මං ළඟ. හැබැයි මේ වෙනකම් කිසිම හිරිහැරයක්, සීරීමක්, කරදරයක් මං ඒකිට කරේ නැහැ. මං හිතනවා එහෙම වෙන්න ඉස්සරහට උඹ ඉඩ තියන්නේ නැති වෙයි කියලා. මතකනේ පොට් එක? මතකනේ වෙලාව? කියපු වෙලාවට කියපු පොට් එකට මගේ සල්ලි ටික ලැබෙන්න සලස්සපන්. කෙල්ලටයි මටයි දෙන්නටම යහතින් ගෙදර යන්න පුළුවන්. ගේම් එක ක්ලෝස්. හැබැයි පණ්ඩිත වෙලා අපිව කොටු කරන්න හැදුවොත් ටිකක් උතර මේක සීරියස් වෙයි. මං හිතන්නේ ඔබ එහෙම කරගනි කියලා.